අපි කොහොමද රුපියල් මිලියන 1400ක් සංවර්ධනය සඳහා හොයාගත්තේ? ක්‍රම දෙකකින් හොයාගත්තේ. අවුරුදු 76කට පස්සේ එකක් වැහුවා, එක ගුලක් වැහුවා, දෝනාවක් වැහුවා. මොකක්ද දන්නවද වැහුවේ? ලංකාවේ වැඩිම හොරකම් කරන්නේ කොහෙද? වැඩිම හොරකම සිද්ධ වෙන්නේ කොතනද? වැඩිම හොරකම සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ. පිළිගන්නවා. අපේ චාමර කැඩුවේ බදුල්ලේ බැංකුව. මමයි ඒත් එක හැප්පුණේ. අපේ කුළුතුංග මහත්තයා දන්නවා. මට යත් එක පෞද්ගලික තරහක් මරහක් නැහැ. අපේ දරුවන්ට දෙන පොත් බෑග් එකෙන් හොරකම් කරනවා නම් ඉවසන්න බෑ. කොන්දේසි නෑ ඒවට හැප්පෙනවා. අපේ ඌව පළාත් සභාවේ රජයේ මුදල් ස්ථාවර තැන්පතු තිබ්බා ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතුරු කිරීමේ බැංකුවේ තුනේ තිබ්බා. මෙයා ඉල්ලුවා පොත් බෙදන්න ආධාර අර බැංකුවෙන්. මෙතකොට මෙයා මුදල් ලැබෙතිනේ. ලංකා බැංකුවෙන් දුන්නා ලක්ෂ 10ක්. ඒ චෙක් එක යා මාරු කරගත්තා. දැන් ඒකට තමයි ඉන්නේ. ඒක මාරු කරගන්න බැරි නීතියට අනුව ඌව පළාත් මූල්‍ය රීති සංග්‍රහයට අනුව ප්‍රධාන අමාත්‍යවරයා නමට ලැබෙනවා නම් චෙක් එකක් ඒක ඌව පළාත් ගිණුමට එන්න ඕනේ. එයාගේ ගිණුමට දාන්න නැතුව සාප්පුවට දාගත්තා. මහජන බැංකුවෙන් හම්බුණා ලක්ෂ 25ක්. ඒක දාගත්තා චාමර සම්පත් පදනම කියන ගිණුමට. ඒක නීති විරෝධී. ඒකේ වෙනකොට ලියාපදිංචි නෑ නමක් විතරයි. එයා ඉල්ලුවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ආධාරයක්. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කිව්වා දෙන්න බෑ කියලා. දෙන්න බෑ කියපු එකට මොකද කරේ? ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තිබුණු ස්ථාවර තැන්පතු ඔක්කොම අහෝසි කරලා සල්ලි ගත්තා. කල්පිරෙන් ඉස්සලා ගත්ත නිසා ඌවේ ජනතාවට අහිමි වෙච්ච මුදල ලක්ෂ 173ක්. ඒකට විරුද්ධව මං අල්ලස් එකට ගියා. මං වැරදිද? ඒක මෙච්චර කල් විභාග වෙන්නේ නැතුව පහුගිය දවස් විභාග වෙනකොට අධිකරණයෙන් ඇහුවා විනිසුරුතුමා ඇයි මෙච්චර කල් මේක ප්‍රමා කරේ කියලා. 2010 දාපු 16 පැමිණිලා. ඒ කාලේ අපිට බලපෑම් තියෙනවා කිව්වා. එහෙනම් තව එකක් කොප්පු වෙනවා මොකද්ද? දැන් බලපෑම් නැහැ. මං කිව්වේ නෑ අල්ලස් එකට ආයේ මතක් කරේ නෑ. දැන් පයිල් වැඩ යනවා. නීති යනවා. අපි සතුටුයි. එහෙම එකක් නෙවෙයිද හිතුවේ. අන්න එක කියනකොට එයා බේර ගන්න ගියා රනිල්. රනිල් කිව්වා මම ජනාධිපති හැටියට ඒ කාලේ ඔය ස්ථාවර තැන්පතු දාන එක අනුමත කරලා තිබ්බේ නෑ. ඒක ගත් එක හරි කිව්වා. අල්ලස් එකෙන් දැන් මේ ප්‍රශ්නෙට කියපු නිසා එයාට කට උත්තරයක් දෙන්න එන්න කිව්වා. කට්ටි පැන පැන ඉඳලා රුවන් සහෝදරෙක්ව වගේ හිර වෙනකොට ගිහිල්ලා අද පැය 4-5ක් දුන්නා. දීලා මාධ්‍ය සාකච්ඡාවක් කරනවා මම දැක්කා. තටම පටල මොනවද කිව්වා. හරිනේ ඉතින්. මහ බැංකුව කඩපු එක බදුල්ල බැංකුව එක හෝ බේරන්න ඕනේ. දෙකම බැංකු. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් මේ රටේ ඔන්න ඔය කියන මුදල් අවභාවිතාවන් තියෙන රජයේ පැත්තේ. රජයේ පැත්තෙන් වෙන වංචා දූෂණ පොඩි නෑ. මහ බැංකුවේ වංචාව, සේලයින් වෙනුවට වතුර දාලා දුන්නම කරන වංචාව, ඇන්ටිජන් කට්ටල වංචාව, මාවිල්ලාරුවේ ගොවිවන්ති වංචාකම් පොඩි කියලා දිතෙන්නේ. අවුරුදු 76ක් ආණ්ඩු හොරකම් කරා. හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් දැන් හදලා තියෙනවා. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. දැන් මේ අවුරුද්දේ ආණ්ඩු හොරකම් කරන්නේ නැතුනම ඉතුරු වෙන මුදල කීයක් කියලාද හිතෙන්නේ? මම දන්නේ නැහැ ගාන. ඒක ලොකු එකක්. ගාන කියන්නේ දන්නේ නැහනේ. හොරකම් කරන්න හිතුවේ නැහනේ. වෙන ආණ්ඩුවක් ආවම කරන ගාන බලලා තමයි කියන්නේ. ලොකු එකක් ඉතුරු කරා. ඔන්න ඒක ඉතිරි කිරීමක්.